හයි ඉතින් අදත් බලන්න යන්න අපේ පෙලෝරිස්ටෝ YouTube channel එකෙන් ගේන තවත් ඩ්‍රෝන් අන්බොක්සින් වීඩියෝ එකක්. මල්ලි මොකද වීඩියෝ දාන්න නැත්තේ? අයියේ වීඩියෝ දාන්න නැත්තේ? මොකද කරන්නේ? ඔයා YouTube නවත්තලාද? YouTube එපා වෙලාද? ඉස්ටෝ එක වහලාද? ඔය තමයි ඉතින් අපේ ටීම් එකේ ළමයින්ට තියෙන පාස්ට්. මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකේ කැමරා ටෙස්ට් එකක්, ෆ්ලයින් ටෙස්ට් එකක් සහ ෆුල් රිවිව් එකක්. මේ තියෙන J6 Pro කියන බ්‍රෂ්ලස් ඩ්‍රෝන් එක හයි ක්වොලිටි ඩ්‍රෝන් එකක් තියෙන්නේ. දැන් ඔයාලට මෙන්න විදිහට තමයි මේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලොකුවට ගහලා තිනවා J6 Pro කියලා. ඒජ් ගැප් එක ගහලා තියෙනවා. බොක්ස් එකත් මේ වගේ ප්‍රීමියම් ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බ්ලූ කලර් තීම් එකකට හදපු මේ ඩ්‍රෝන් එකේ කලර්ස් කීපයක් තියෙනවා. කලර්ස් ඔක්කොම බොක්ස් එකේ ගහලා තිනවා. මම හිතනවා ඔයාලා දකින්න ඇති කියලා. සහ අපි යමු ඇතුළ බලන්න. මේ විදිහට තමයි ළමයි සාමාන්‍ය බ්‍රෂ්ලස් හැම ඩ්‍රෝන් එකකම වගේ දෙන පවුච් එක මේකේ තියෙනවා. ප්‍රීමියම් ක්වොලිටි පවුච් එකක් තියෙන. ඉතින් විශේෂයෙන් කියන දෙයක් නැහැ. ගොඩක් බ්‍රෂ්ලස් ඩ්‍රෝන් වල දෙන ප්‍රීමියම් ක්වොලිටි පවුච් තමයි. මේක වෙනකේ එල්ලගෙන යන්න පුළුවන් කැරින් බෑග් එකකුත් තියෙනවා. සහ ෂිප් එකක් තියෙනවා. අර සමහර ඩ්‍රෝන් වල වගේ SG900K වගේ ෂිප් එක කැඩෙන්නේ මොනවත් ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔයාලට ෂිපර් එක දැක්කට පස්සේ බලන්න පුළුවන්. මම ඔයාලට ක්ලෝස් අප් ලුක් එකකුත් දෙන්නම් මේ වගේ. මේක ස්පොන්ජ් එක සාමාන්‍ය අඟල් කාලක් විතර ගන්න නිසා ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ඩ්‍රෝන් එක බීම වැටුණත් බොක්ස් එක ඇතුලේ තියෙද්දි බය වෙන දෙයක් නැහැ. දැන් ඉතින් අපි අන්බොක්ස් කරගත්තට පස්සේ මේ විදිහට තමයි ළමයි ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. රිමෝට් එක තියෙනවා, ඩ්‍රෝන් එක තියෙනවා සහ එක්ස්ට්‍රා අයිටම්ස් ටික තියෙනවා මේකේ. මේකේ ඇවිල්ලා තියෙන අපි ගත්තේ බ්ලැක් කලර් එක. මොකද ඩ්‍රෝන් එකක් වුණාම සුදු පාට, තැවිලි පාට, රෝස පාට වගේ තිබිලා හරියන්නේ නැහැ. සාමාන්‍ය බ්ලැක් කලර් තමයි තියෙන්න ඕනේ. මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ඩ්‍රෝන් එකේ යූස් මැනුවල් ටික සහ පේපර් වර්ක්ස් ටික. මේ ටික අනිවාර්යෙන් කියවන්න. මොකද ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කරන්න හැටි සම්පූර්ණ විස්තරය මේකේ තියෙනවා. QR එක තියෙනවා. ඔයාලට ස්කෑන් කරලා කැමරාව බලා ගන්න පුළුවන් ඇප් එකේ. ඉතින් අපි මේ ටික පැත්තකින් තියලා අපි යමු අපේ ඩ්‍රෝන් එක බලන්න. ඊට පස්සේ එක්ස්ට්‍රා අයිටම් ටික ළමයි මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ විශේෂ දෙයක් තියෙනවා. මොකද බ්‍රෂ්ලස් ඩ්‍රෝන් වල සාමාන්‍යයෙන් ඔයාලට දෙන්නේ නැහැ මෙන්න මේ වගේ ගාඩ්. මේකේ ගාඩ් එකත් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයාලට ප්‍රොපලර්ස් කොහෙවත් වදින්නේ නැහැ. බිගිනර් කෙනෙක්ට උනත් ෆ්ලයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆස්ට් ටයිම් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන කෙනෙක්ට උනත් බය නැතුව ඩ්‍රෝන් එක ෆසිල් කරගන්න පුළුවන්. මේක බිත්තියක වගේ ගහක් වගේ වැදුනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ මේක බිත්තිය වල ගස්සල වදින්නේ නැහැ. මොකද මේකේ ඔප්ටිකල් ඇඩ්වයිස් සෙන්සර් එකක් තියෙනවා උඩ. අනිත් අයිටම් ටික අර ටික තමයි තියෙන්නේ. ප්‍රොපලර්ස් ටික, නට් ටික, ස්ක්‍රූ එක එක්ස්ට්‍රා අයිටම් වල. ඩ්‍රෝන් එකේ ඔප්ටිකල් සෙන්සර් කියන මම පස්සේ කියන්නම්. අපි රිමෝට් එක බලන්න. මේ විදිහට මේ රිමෝට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ නෝමල් බටන් ටික තියෙනවා, ජොයිස්ටික් දෙක තියෙනවා. අපිට ස්පීඩ් අඩු වැඩි කරන එක බලා ගන්න පුළුවන්, හෙඩ්ලස් මෝඩ් එක බලා ගන්න පුළුවන්. 360 grip එක බලා ගන්න පුළුවන් සුපුරුදු පරිදි. මේකේ 1 key take off land එක තියෙනවා, return to home එක තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඔයාලට මේ බට්ස් වලින් OS සෙන්සර් එක on කරන්න off කරන්න පුළුවන්, හෙඩ්ලස් මෝඩ් දාන්න පුළුවන්. සහ විශේෂම දේ මේකේ කැමරාව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති බටන් ටික. එතකොට මෙතන තව තියෙනවා විශේෂ දෙයක්. මේකේ ඒරියල් ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩොට් එක ફોකස් කරන්න පුළුවන්. මේ විදිහට තමයි on කරගත්තට පස්සේ ඔයාලට පේන්නේ ලුක් එක සෑහෙන ලයිට් ගොඩක් තියෙනවා. රිමෝට් එක මේ විදිහට දිග අර ගන්න පුළුවන්. අපිට ෆෝන් හෝල්ඩ් එක තියෙනවා ගන්න. මේක සෑහෙන තදයි. ඒකට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ෆෝන් එක කිසිම අවස්ථාවක බිමට වැටෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ෆෝන් එක මවුන්ට් කරන්න බයයි. මේකෙන් ප්‍රශ්නයක් වෙනවා. ඔයාලා අතින් යද්දත් තේරෙනවා කොච්චර හයියද කියලා. ඩ්‍රෝන් එක අතර ගත්තට පස්සේ මේ විදිහට තමයි ළමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 150කට ආසන්නව බර තියෙන නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව වින්ඩ් එකට ඔරොත්තු දෙන විදිහට ඕනි හුලක ෆ්ලයි කරන්න පුළුවන්. මේකේ ෆ්ලයින් ටෙස්ට් වල ඔයාලට බලන්න පුළුවන් කොච්චර ස්ටේබල්ද සහ ඒ විස්තර බලන්න පුළුවන්. ඒ ටික පස්සේ බලමු අපි යන්න ඩ්‍රෝන් එක ගැන බලන්න. හරි, ඔයාලට මේ විදිහට තමයි ඩිසයින් එක බලන්න පුළුවන්. ෆෝල්ඩබල් ඩිසයින් එකක් තියෙන සහ බැටරි එක මේ විදිහට එලියට ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් බැටරි මිලියම්පියර් පවර් එක කොහොමද කියලා. මිලියම්පියර් 2000ක පවර් එකක් තමයි මේකේ තියෙන්නේ. මම ඔයාලට ක්ලෝස් අප් ලුක් එකක් දෙන්නම්. මම හිතනවා පේනවාද කියලා. මෙහෙම තමයි බැටරි එක තියෙන්නේ. බැටරි එක විදිහට තමයි මවුන්ට් කරන්න තියෙන්නේ. බැටරි එක ගලවලා තියෙද්දි ඩ්‍රෝන් එකේ සෑහෙන බරක් තියෙනවා. ඒක කියන්නේ ඩ්‍රෝන් එකේ බැටරි එකේ නෙමෙයි බර තියෙන්නේ. මේක සෑහෙන බරයි ඩ්‍රෝන් එක. මේක ඩිසයින් නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ ඉස්සරහින් බැරුවට පස්සේ බ්‍රෂ්ලස් මෝටර්ස් තියෙන. ඒක නිසා හුලකට කිසි ප්‍රශ්නයක් නැහැ. ලයිට් ඉන්ඩිකේටර්ස් ටික මෙහෙම තමයි තියෙන්නේ. සාමාන්‍ය බ්‍රෂ්ලස් ඩ්‍රෝන් එකක මෙච්චර ලයිට් ඉන්ඩිකේටර්ස් එක්ක මෙහෙම ඩිසයින් එකක් මේ වෙනකන් සාමාන්‍ය ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙන නම් කමෙන්ට් එකක් දාන්න මේ මොන ඩ්‍රෝන් එකද කියලා. ඒකෙත් අනිවාර්යෙන් රිවිව් එකක් ගේන්න. මේ විදිහට රිමෝට් එක සහ ඩ්‍රෝන් එක කනෙක්ට් කරගන්න තියෙන. ඊට පස්සේ මම මේ කරන විදිහට කැලිබ්‍රේෂන් එක කරන්න. හොඳට බලා ගන්න කැලිබ්‍රේෂන් එක කරන විදිහ මම කියවන එක නවත්තලා ඔයාලට බලන්න දෙන්න. ඉතින් කොටුවෙන් ගත්ත සෙල්ලම් බඩුවක් වගේ එකපාර ගත්ත ගමන් උඩ යවන්න බැරි. මේකේ තියෙන ෆීචර්ස් ටික නිසා සහ මේකේ සේෆ්ටි
ටූල්ස් ටික නිසා. එතකොට මේකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හුලකට යන්නේ නැහැ. මේක කැලිබ්‍රේට් එක කරලා තමයි අපි ෆ්ලයි කරන්නේ. මේ විදිහට ඔයාලට රිමෝට් එකෙන් කැමරා එක ඇඩ්ජස්ට් කරන විදිහ බලා ගන්න පුළුවන්. දෙන්නම් රුක් එකක්. මේ මතර ගත්තට පස්සේ ළමයි ලයිට් එක ඉන්ඩිකේටර් එක නවතිනවා. සහ ඔයාලා කැලිබ්‍රේට් එක කරාට පස්සෙත් ලයිට් ඉන්ඩිකේටර්ස් එක නවතිනවා. සහ ඔයාලට ලයිට් ඉන්ඩිකේට් කරන්න සහ ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් රිමෝට් එකේ වෙන ඔප්ෂන් එකක් තියෙනවා. රිමෝට් එකේ ඒ වලින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒවා මම රිමෝට් එක ගැන වෙනම ඔයාලා ටියුටෝරියල් එකක් දාලා තියෙනවා අපේ WhatsApp channel එකේ සහ TikTok එකේ ඩ්‍රෝන් වීඩියෝ හැමදාම අප්ලෝඩ් වෙනවා. අපිට WhatsApp message එකක් දාලා ඒවට join වෙන්න. ඒවල වීඩියෝ බලා ගන්න. සෙට්ලා ඉන්න මොකද YouTube එකේ daily වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ නැහැ. YouTube එකේ වීඩියෝ අප්ලෝඩ් වෙන්නේ සතියකට සැරයක්. බොහෝ දුරට සතියකට සැරයක් නොවෙන්නත් පුළුවන්. මොකද මේ තියෙන වැඩත් එක්ක සති දෙකක් තුනක් වගේ වෙලා වීඩියෝක් වැටෙන්නත් පුළුවන්. නමුත් මම උපරිම උත්සාහ කරනවා සති දෙකකට සැරයක් හැම සිකුරාදම හවස 6ට වීඩියෝ එකක් දෙන්න. මේ විදිහට ඩ්‍රෝන් එක ඔයාලට කියලා බලා ගන්න පුළුවන් ළමයි. මෙන්න මේ විදිහට අපි ගාඩ් එක සෙට් කරගන්නවා. මම ඔක්කොම සෙට් කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලට ඒක ගාඩ් එක සෙට් කරලා පෙන්නන්නම් කොහොමද ගාඩ් එක හරියටම සෙට් කරගන්නේ කියලා. ඒකත් කටින් කියන දෙයක් නැහැ. මම ඔයාලට ඒක සෙට් කරගෙන හැටි බලා ගන්නකම් මම සද්ද නැතුව ඉන්න. හරි ඉතින් ඒ විදිහට තමයි ළමයි ගාඩ් එක සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් අපි ගාඩ් එක දාලා ස්ටාර්ට් කරලා එළිය ගිහිල්ලා කැමරා ටෙස්ට් එක ෆ්ලයින් ටෙස්ට් එක සයිඩ් එක බලමු. අපි බලමු දැන් එළියට අරන් ගිහිල්ලා කොහොමද මේකේ අනිත් විස්තර ටික කියලා. ඔහොම අපි යන් අපේ ග්‍රවුන්ඩ් එකට අපි වෙනද ෆ්ලයි කරන තැනට. හරි ඉතින් ඔයාලා දැන් ෆ්ලයින් ටෙස්ට් එක සහ කැමරා ටෙස්ට් එක ඊට අමතරව අනිත් විස්තර ටික බලන්න යන්නේ ඩ්‍රෝන් එකේ. ඊට අමතරව මම ඔයාලත් එක්ක පොඩි chat එකක් දානවා. මොකද සෑහෙන කාලෙකින් හම්බුනේ ඔයාලට සෑහෙන ප්‍රශ්න තිබ්බේ ඔක්කොම මේකේ උත්තර දෙන්න. ඩ්‍රෝන් එක නිතරම අරගන්න පුළුවන් වෙන්නේ. මම මේක අන්බොක්ස් එකේ කිව්වා. මේ ටික කර බලාගෙන මගේ කතාව අහගන්න. හරිද? මෙච්චර දවස් YouTube එකේ වීඩියෝ කරන දැන් මේ මට එක්සෑම් තියෙනවා සහ බිස්නස් එකේ ප්‍රශ්න වෙනවා. ඔයාලා හිතන සාමාන්‍ය කන්ටේනර් එකක් ඇවිල්ලා 150ක දැන් ටැක්ස් එක ගන්නවා. හරිද? ටැක්ස් එකත් එක්ක කන්ටේනර් අඩි 40 කන්ටේනර් තියෙන්නේ. සාමාන්‍ය අඩි 40 කන්ටේනර් එකක් වගේ හිර වුණාට පස්සේ මට YouTube එකේ වීඩියෝ එකක් දාන්න තරම් මානසිකත්වයක් නැහැ. ඒ අස්සෙම ක්ලාස් එකේ ලොකු එක්සෑම් එකක් මොනවා හරි තියෙනකොට කොහොමවත් මට YouTube එකේ තියා වීඩියෝ එකක් දාන්න එහෙම මානසිකත්වයක් නැහැ. ඒකයි නෝවල් ඇත්තම හේතුව. නැත්තම් වෙන මොකක්වත් YouTube එපා වෙලාවත් එහෙම මොකුත් නෙමෙයි. මම අනිවාර්යෙන් මේක මගේ හොබි එක. බිස්නස් එකකටම නෙමෙයි කරන්නේ. ඉතින් මම අනිවාර්යෙන් මේක දානවා. මේ ඒක තමයි හේතුව. සහ මට සෙම හැදෙලා ඉන්නේ ඒක නිසා වොයිස් එක පොඩ්ඩක් ගණන් ගන්න එපා. වොයිස් එක අවුලක් ඇති. වීඩියෝ එක මැදදී කියන්න බැරුණා. මේ ඩ්‍රෝන් එකේ කැමරා ටෙස්ට් එක, ෆ්ලයින් ටෙස්ට් එක සහ ෆුල් රිවිව් එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක ලංකාවේ අඩු මුදලට අපේ පෙලෝරි ස්ටෝ YouTube channel එකෙන් මිලදී ගන්න කොහොමද කියලා. ඩ්‍රෝන් එකේ ස්ටේබල් එක ගැන කතා කරොත් ළමයි මෙන්න මේ විදිහට තමයි ළමයි ස්ටේබල් එක තියෙන. මම හිතනවා ඔයාලා දකින්න ඇති. කලින් ස්ටාර්ට් කරලා ෆ්ලයි කරලා උඩට ගත්ත විදිහ මම ඒ වෙලේ පොඩි කතාවකදී. හරිද? මේ තියෙන ස්ටේබල් එක ඔයාලා බලා ගන්න කොච්චර ස්ටේබල්ද කියලා. මේක අපි සරුංගල් යවන හුලඟ තියෙන වෙල. හරිද? හුලඟක්වත් නැහැ කියලා හිතනවා නම් පොඩ්ඩක් බලන්න. සමහර තැන්වලදී පේනවා හුලඟ තියෙනවා, ගස් කොළන් හෙල්ලෙනවා. ඉතින් හැමතැනදීම පේන්නේ නැහැ. මේ විදිහට තමයි දුරට ගේම් බලන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් 1 මිලියන් 2000ක බැටරි එකක් තියෙන නිසා විනාඩි 20ක ෆ්ලයි ටයිම් එකක් සහ කිලෝමීටරයකට ආසන්නව දුරක් යවන්න පුළුවන්. ඒ වගේම ඔප්ටිකල් එවිඩන්ස් එක තියෙන නිසා ගස්වල වදින්න ගියත් මේක ගස්වල වදින්න නැතුව ආරක්ෂා වෙනවා. මම දාන්නම් ඔයාලට කැමරා ටෙස්ට් එකක් උඩින් බලාගෙන පුළුවන් කැමරා එක කොච්චර quality කියලා. මේකේ පික්සල් 720ක් සහ 2K රෙකෝඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට හොඳ quality එකක් ගන්න පුළුවන්. මේක raw file මම දාලා තියෙන්නේ කිසිම edit එකක් නැතුව. ඔයාලට edit කරොත් HDR පහසුකම යටතේ color එක ලස්සනට හදලා edit එකක් ගන්න පුළුවන්. edit video දාලා මේකට වැඩක් නැති නිසා තමයි වීඩියෝ එකේ පාට කැත වුණත් මම original වීඩියෝ එකම දැම්මේ. ඒ විදිහට තමයි ඔයාලට කැමරා ටෙස්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකේ ස්ටේබල් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අදට ඉවරයි. ඔයාලට මේ ඩ්‍රෝන් එක සහ ලංකාවේ තවත් ඕනෙම ඩ්‍රෝන් එකක් අපි මිලදී ගන්න මේ තියෙන නම්බර්ස් වලට මැසේජ් එකක් දාන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කන්ටැක්ට් කරගන්න විදිහට දාන්න. එහෙම නැත්නම් ඔයාලට මිද්දිනේට ඇවිල්ලා බලලම ගන්න පුළුවන්. නැත්නම් කෑෂ් ඔන් ඩිලිවරි දාලා ගෙදරටම ආවට පස්සේ සල්ලි දීලා ගන්නත් පුළුවන්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේක වගේ යාළුවටත් ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද ඊළඟ සිකුරාදාත් අපි එනවා ඔයාලට ස්පීඩ් පියෝනර් ඩ්‍රෝන් එකේ ෆුල් රිවිව් එකක් අරගෙන ඔයාලට ඊළඟට ඔන් ඩ්‍රෝන් එකේ යටින් කමෙන්ට් එකක් දාන්න සහ ඔයාලට ඩ්‍රෝන් එකක් ගන්න තේ සල්ලි නැත්නම් මිද්දිනේට එන්න අපිත් එක්ක ඩ්‍රෝන් එක පොඩ්ඩක් ෆ්ලයි කරලා වගේ අයිඩියා එකක් අරගෙන ඩ්‍රෝන් එක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියලා හැමදේම ඉගෙනගෙන යන්න.